අයිබෝන් පුතේ 2025 විභාගෙ ලියන ඔයාලා වෙනුවෙන් තියෙන පවර් බූස්ටර් ප්‍රෝග්‍රෑම් එක ගැනයි මේ මතක් කිරීම. ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකෙන් වෙන්නේ දවස් 40කින් ඔයා ඉන්න මට්ටම ගොඩාක් වෙලාවට අපේ මේ ටාගට් එක ෆේල් වෙන S එකක් තියෙන C එකක් තියෙන ළමයෙක්ව තමයි ටාගට් එක තියෙන්නේ. මොකද B එකක් A එකක් තියෙන ළමයෙකුට ඇත්තටම එතනින් එහා මේ දවස් 40 ඇතුළත තමන්ගේ අඩුපාඩුවක් හදාගන්න එක තමයි තියෙන්නේ. හැබැයි අර වගේ තැනක ඉන්න ළමයෙකුට එයාගේ තියෙන රෑන්ක් එක එතනින් එහා තැනකට දාගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ තියෙන්නේ දවස් 40කින් කොහොමද මේ ගේම් එක කරන්න කියන එක. ඇත්තටම පුතේ දැනට අපේ මේකේ වැඩ පිළිවෙලක් වේගන යමින් තියෙනවා. අපි දවස් 70 ඉඳලා මේ වැඩේ පටන් ගත්තා. කවුන්ට්ඩවුන් ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ අපි මේකෙදි කරන්නේ සිලබස් එකේ තියෙන කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න හැමදාම රෑ 9ට අපේ වෙනම channel එකක් තියෙනවා. අපි විස්තර යටින් දාන්නම්. ඔයාලට තිරේ දැනගන්න පුළුවන්. ඒතර අන්නේ channel එකත් එක්ක හැමදාම රෑ 9ට ඔයාලට time base කරගෙන කොහොමද ඔයා විනාඩි 15කින් හදන්න ඕන ප්‍රශ්නයක් විනාඩි 5කින් හදන්න ඕන ප්‍රශ්නයක් කොයි විදිහට ටාගට් කරලා හදන්න කියන එක අපි මෙන්න මේ කියන කවුන්ට්ඩවුන් ප්‍රෝග්‍රෑම් එක යටතේ හැමදාම රෑ 9ට අපි කතා කරනවා. එතනදී ඇත්තටම ඔයාලට වෙන වෙනම කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න හම්බ වෙනවා. ඒවට ඩිස්කෂන් එකක් විස්තරාත්මකව පිළිතුරු විග්‍රහයක් ඔයාලට 9:15 වෙනකොට හැමදාම මෙන්න මේ සෙෂන් එක යටතේදී හම්බ වෙනවා විභාගෙ දක්වාම. එතකොට අන්න මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දැන් ළමයි එකතු වෙමින් තියෙනවා. එතකොට මේ අපේ දවස් 40 තියෙන වැඩපිළිවෙල අංක 1 සහ දෙවෙනි කතාව දැනට අපි මේ කාරණාව ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද්ද මේ වෙන්න හදන්නේ කියලා මේ තියෙන්නේ අපි PO සහ ඇප්ලයිඩ් වලට අදාළව අපි දන්නවා කෙටි ප්‍රශ්න 10 10 තියෙනවා. ඒ හැම කෙටි ප්‍රශ්නයකටම අදාළව අහන පාඩම් කොටසක් තියෙනවා. සහ ඒ හැම කොටසකටම අදාළව අහන සිද්ධාන්තයක් තියෙනවා. අපි නිකන් කතා කරොත් පළවෙනි කෙටි ප්‍රශ්නයේ PO පේපර් එකේ අපි දන්නවා ගණිත අභින මූලධර්මයේ සම්බන්ධව. ඒතර ගණිත අභින මූලධර්මයේ සම්බන්ධව මෑත කාලේ විභාග ගණන් තියෙන මොන වගේ රටාවකටද කොයි වගේ සිද්ධාන්තයක්ද පාවිච්චි වෙන්නේ කියන මූලික කාරණා ටික අපි දන්නවා පාඩමේ අනිවාර්යෙන් ළමයා දැනගෙන විභාගෙ ලියන්න ඕන. ඒ නිසා අන්න ඒ වගේ ප්‍රශ්න 10ම ටාගට් කරගෙන අපි කරගෙන ගියපු තියරි කොටසක්. ඒ කියන්නේ මොකද්ද මේ පාඩමේ දැනගෙන ඉන්න ඕනවා තියරිය කියන එක. සහ ඒ හා සම්බන්ධව තරමක් අමාරු මොඩල් ප්‍රශ්න ටිකක්. අපි ඒකත් ඒ පාඩමටම අදාළව වෙන් කරගෙන කතා කරනවා. සහ 2024 ඉඳලා ඔයාලට තියෙන සියලුම විභාග ප්‍රශ්න අපි විස්තරාත්මකව කතා කරගෙන යන වැඩපිළිවෙලකුත් මේ කතාව ඇතුලේ අන්තර්ගතයි. එතකොට මේවත් එක්ක සම්බන්ධ වෙන ළමයෙකුට මොනවා හරි පාඩමක සිද්ධාන්ත මග ඇරලා තියෙනවා නම් අපි මේ කතා කරන්නේ කෙටි ප්‍රශ්න කොටසට අදාළව මෙන්න මේ කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ යාට ඒ අදාළ ප්‍රශ්න ටික निराකරණය කරගන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ අතන මේක අපිට මුළු සිලබස් එකක්ම කරන්න අමාරුයි. හේතුව අපි දන්නවා සරල රේඛා වෘත්තය වගේ පාඩම් වල සිද්ධාන්ත ටිකක් වැඩි. ඒතර ඒ වගේ දේවල් වලට මේ පාඩම ඇප්ලයි කරන්න ටිකක් අමාරුයි. හැබැයි සිද්ධාන්ත ටිකක් අඩු. අපි නිකන් කතා කරොත් බහුපදශිත වර්ගජ සමීකරණ න්‍යාස වගේ පාඩම් මේ වගේ ඔය අවකලනයට අදාළව අවකල ප්‍රස්ථාර අවකලවල භාවිත වගේ අන්නේ කතාවලට අදාළව අපිට පුළුවන් ෂෝට් නෝට් එකක් එක්ක මේ පාඩම් වල තියෙන සිද්ධාන්ත කතා කරන්න PO සහ ඇප්ලයිඩ් කියන දෙකටම අදාළව. ඒතර ඔන්න ඔය වැඩසටහනත් අපේ මේ දවස් 40 ප්‍රෝග්‍රෑම් එක ඇතුළත් මේ පවර් බූස්ට් එක ගැනයි ඔයාලට මතක් කරන්නේ. ඒතර දැනට මම අර කලින් කතා කරා වගේ ෆේල් වෙන්න ඉන ළමයෙක් හරි S එකක් C එකක් තියෙන ළමයෙක් තමයි ඇත්තටම මේකේ ටාගට් එක තියෙන්නේ. ඒ නිසා මේ වැඩේ ඒ අයට තමන්ට ගැළපෙන විදිහට වෙන් කරගන්න පුළුවන් මේ දවස්. එතකොට මේ යන ෂෝට් නෝට් එක අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන යන එක තියෙනවා. ඒ කිව්වේ මේ සිද්ධාන්ත විතරක් කියලා දීලා ගණිතේ ඔළුව හදන්න බෑ. ඒතර මේවට ඔයාට අමතර මොඩල් ප්‍රශ්න සහ පාස් පේපර්ස් කියන එක මුසු වෙන්න ඕන මොකක්ද මේ වුණ සිද්ධාන්තය කොහොමද ගැලපෙන්නේ කියන එක. ඒතර අන්නේ කියන්න හදන සෙෂන් සමහර අවස්ථාවකදී අපි ඔන්ලයින් කරනවා සහ සමහර අවස්ථාවලදී ඔයාලට රෙකෝඩින් විදිහට බලන්න පුළුවන්. මේ කාරණා දෙකත් එක්ක තමයි දවස් 40 බූස්ට් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. හරිද? මම හිතනවා වැඩේ පැහැදිලි. 2026 ළමයෙකුට උනත් මෙන්න මේ කියන කෙටි ප්‍රශ්න සාකච්ඡාවට ඇවිල්ලා එයාට අවශ්‍ය සිද්ධාන්ත ටික සහ මේ ප්‍රශ්න ගැන ටිකක් විභාගයට කලින් උනත් දැනගන්න පුළුවන්. ඒක ඒ අයට තියෙන විශේෂ වරප්‍රසාදයක්. හැබැයි 25 අයට මේ කියන කාරණාත් එක්ක තමන්ගේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. අපි හිතනවා බූස්ට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයාලා සම්බන්ධ වෙයි කියලා.